iPhone 11 එකයි iPhone 10s එක අතරින් හොඳම ෆෝන් එක මොකද්ද? ඉස්සෙල්ලම කතා කරමු 10s එක ගැන. මේක 2018 රිලීස් වෙච්ච ෆ්ලැග්ෂිප් ෆෝන් එක. ඒ හින්දාම මේක ගොඩක් හොඳ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන AMOLED ඩිස්ප්ලේ එකක්. iPhone 11 එකේ එන LCD ඩිස්ප්ලේ එකට වඩා මේ 10s එකේ තියෙන AMOLED ඩිස්ප්ලේ එක මාර විදිහට ක්වොලිටි එකෙන් වැඩි. මේකේ කැමරා සෙටප් එක ගත්තාම මෙන්න මේ ටෙලිෆොටෝ ලෙන්ස් එක හින්දා ඔයගොල්ලන්ට 2x ඔප්ටිකල් zoom හම්බ වෙනවා. හැබැයි ඒ අරුණම iPhone 11 එක iPhone 10s එකට වඩා අනික හැම අතින්ම හොඳයි. 11 එකේ පොඩි අවුලක තියෙන මේ LCD ඩිස්ප්ලේ එකයි මෙන්න මේ මහත බෙසල් එකයි. 10s එකේ බෙසල් එක හීන හින්දා ඒකට පොඩි ප්‍රීමියම් ලුක් එකක් තියෙන iPhone 11 එකට නැති. ඒ අරුණම iPhone 11 එකේ බැටරි කැපැසිටි එක වැඩි. අල්ට්‍රා වයිඩ් කැමරාවක් තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් කැම් එකෙන් 4K වෙනකන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ 13 චිප් එක හින්දා iPhone 10s එකට වඩා performance උත් වැඩි. ඒ හැම දෙයකටමත් වඩා iPhone 11 එකට අලුතෙන්ම ආපු iOS 26 එකත් support කරනවා. iPhone 10s එකට support කරන්නේ නැහැ. second hand market එකේ මේ දෙකේ price දෙක ගත්තම iPhone 10s එකට වඩා iPhone 11 රුපියල් 10000කින් විතර වැඩි. ඒත් මං හිතනවා 11 එකත් එක්ක එන features හින්දා රුපියල් 10000ක් වැඩිපුර දීලා හරි 11 එක ගන්න එක හොඳයි 10s එකක් ගන්නවට වඩා.